Hello guys. අපි යනවා ට්‍රිප් එකේ. We are going on a trip today. අපි මෙන්න ON එක. කොහෙද ON යන්නේ? අපි ට්‍රිප් ඔක්කොම එකේ. කොහෙද ට්‍රිප් එක යන්නේ? කොහෙ trip එක යන්නේ? බීච්. Beach. අපි ත්‍රින්කොමලි පැත්තේ රවුමක් දාන්න යන්නේ. මේ නිලාවේලි වල තමයි අපි ඉඳ හිටන් ඉන්නේ බලමු. යනවා. ඔව්. හරි. එහෙනම් අපි දැන් පිටත් වෙන්න තමයි හදන්නේ. දැන් මෙයා අම්මා එනකන් ඉන්නේ. මේ හරි අපි එන පිටත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට අපි ට්‍රින්ක් හොයන්න පිටත් වුණා. පිටත් වෙලා යන ගමන් අපි බඩගමුව කැලේ ගාවින් චුට්ටක් නැවැත්තුවා බඩිරිඟු කන්න. බඩගෙමේදී තමයි අපි කට්ටියම එකට එකතු වුණේ. මොකද ගෙවල් තුනකින් පිටත් වුණේ. ඉතින් කට්ටියම ඔක්කොම එකතු වෙලා මෙතනට ඒ අතරේ අපි හැමම උදේට මෙතනින් කෑවා. කාලා තමයි පිටත් වුණේ. මෙන්න මෙයා අබාචාරු කරවා ගෙදරින් හදාගෙන ආපුවා. අපි යන්නේ බීච්. අපි ගියේ පොසොන් පෝය තිබ්බ ඒ ලෝන් වීකෙන්ඩ් එකේ. ඉතින් ඒ නිසා අපි ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම දන්සා. මොනවද අපි කන්න යන්නේ? මොනවද අපි කන්න යන්නේ? අයිස්ක්‍රීම්. Yeah. ඉච්චන වනේ යවුර. හාන්ඩර් එනමුද? Thank you. Sorry, hai. Dantal wali. Dantal wali. Sorry, Rosan. Hi there. Is it yummy? Yummy there? Yummy there? Yes. අයිස්ක්‍රීම් දන්සලෙන් අයිස්ක්‍රීම් කාලා අපි ආපහු පිටත් වුණා. මේ තියෙන්නේ කන්තලේ වැව. හරිම ලස්සනයි එතන. ඊට පස්සේ අපි කන්තලේ වැව ගාවින් නවත්තුවා කන්තලේ කිරි කන්න. අපි දැන් කන්තලේ වැව ගාවට ඇවිල්ලා ඉන්නේ. මහා ලස්සනයි මෙතන. මේ එක වැවත් එක්ක මේ නියමයට පේනවා එතන. එන කාම හැබැයි මාර හුලඟයි මේ පැත්තේ ගම. එන ගම කියන්නේ මේ අනිත් පැත්ත. මේ කන්තලේ වැව. කන්තලේ කිරි කනවා.
Yeah, we are. What? It's Lilo. It's Lilo, Kimiki. Hi. It's Lilo. Hi. Hi, guys. Hi. Hi. We are gonna sleep today. ඊට පස්සේ අපි දවල්ට වැව් මාළුත් එක්ක බත් කන්න නැවැත්තුවා. එතනින් දවල්ට කාලා අපි එහෙමම අපේ බුක් කරලා තිබ්බ හොටෙල් එකට ගියා. ඒක තිබ්බේ නිලාවේලිවල. ඉතින් දැන් අපි මේ ඉන්නේ නිලාවේලිවල. අපි ඒ ගිය ගමන්ම ඔක්කොමලා එහෙම කෙලින්ම ගියේ පූල් එකට. මොකද මාරම රස්නයක් තිබ්බේ. හරිම අවුව රස්නෙයි. ඒ නිසා අපිට ඒ වෙලාවේ වතුර බහැලා තමයි ඉන්න ඕන උනේ. අපි කෙලින්ම ඔක්කොමලා පූල් එකට වැස්සා. පූල් එකේ ඉඳලා ඊට පස්සේ අපි ආපහු එතනින් එහෙමම කෙලින්ම ගියා නිලාවේලි බීච් එකට. එතන මේ වෝකින් ඩිස්ටන්ස් එකක් තිබ්බේ මේ අපේ හොටෙල් එකේ ඉඳලා බීච් එකට. හැබැයි ඒගොල්ලෝ අපි ටිකක් යද්දි හවස් වුණා. හවස 6න් පස්සේ වතුර ඉන්න දෙන්නේ නැහැ. 6 වෙනකන් විතරයි වතුර ඉන්න දෙන්නේ. ඒ නිසා අපි හවස 6 වෙද්දි අපි ආපහු හොටෙල් එකට ආවා. ඒ යන මග දිගටම තියෙන්නේ කෑම කඩ. ලස්සනයි පාර දිගටම රැට. ඊට පස්සේ කාලා බීලා පාන්දර වෙනකම් අපි සින්දු කිව්වා. මයික් දෙට වොරන්ටි තියෙනවනේ. පහුවදා උදේ 6 වෙද්දි නැගිටලා ගියා අපි සන්රයිස් එක බලන්න නිලාවේලි බීච් එකේ. ඒ වුණාට යනකොට අපි පරක්කුයි. ඉතින් එතකොට ඉර පායලා. ඒ වුණාට අපි කට්ටිය එතනට වෙලා හිටියා. මොකද ඒ වෙලාවේ අවුවසර චුට්ටක් අඩුයි. කට්ටියක් නැහැ. හරිම නිස්කලංකයි. හරිම ලස්සනයි. ඉතින් අපි එහෙමම ටිකක් වෙලා හිටියා එතනට වෙලා. ඊට පස්සේ අපි මෙතනින් උදේට පොල් රොටි කාලා තේ බිව්වා. හරිම රසයි. දෙක කෑවා. තෝසේ කාලා පොඩි අයටත් අර චොක්ලට් පැකට් එකක් කරන් දීලා දැන් මේ උදේට දැන් තමයි කෑවේ. දැන් වෙලාව 11යි 10යි. තමයි කාලි ඉවරලා කට්ටිය සෙට්ලා දැන් මේ යන්න යන්නේ. අපි හිතුවා පිජන් අයිලන්ඩ් යන්න. ඉතින් නිලාවේලි බීච් එක ගාවින් එතනින් පිජන් අයිලන්ඩ් යන බෝට් සර්විස් එකක් තියෙනවා කියලා කිව්වා. එතනින් බෝට් ගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි ගියා බෝට් එකක් ගන්න බලන්න. දැන් අපි ඉතින් මේ බෝට් ටිකක් හොයාගන්න මෙතන තියෙනවා වගේ පේනවා බෝට් ටික. දෙන්න යන්න මේ ගිහලා බලමු. මෙතනින් තමයි පිජන් අයිලන්ඩ් යන්න ටිකට් ගන්න ඕනේ. එන්ට්‍රන්ස් ටිකට්ස් ගන්නවා පිජන් අයිලන්ඩ් එකට. හැබැයි මෙතනින් නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක චෙක් කරනවා.
නැත්තම් ඒක තිබ්බේ නැත්තම් ෆොරිනර්ස්ටගේ ටිකට්ස් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් අය NIC අරන් ගිහින් තිබ්බේ නෑ බීච් යන නිසා හොටෙල් එකේ තියලා ගිහින් තිබ්බනේ. නමුත් හොඳ වෙලාවට අපි ගාව සොෆ්ට් කොෆීස් තිබ්බ අපේ ෆෝන්ස් වල. ඒ නිසා ඒව පෙන්නලා අපිට ටිකට්ස් ගන්න පුළුවන් වුණා. ඔවෙන්ගේ ෆස්ට් ලංකාවේ බෝට් එක්ස්පීරියන්ස් එක. ඉතින් එයා ගොඩාක් එන්ජොයි කරා. එයා විතරක් නෙමෙයි අපි හැමෝම එන්ජොයි කරා. නිලාවේල ඉඳන් පිජන් අයිලන්ඩ් වලට බෝට් එකේ අපිට විනාඩි 15ක් 20ක් වගේ ගියා. ඊට පස්සේ අපි ගියේ ස්නෝක්ලින් කරන්න. පාට ලස්සන මාළු, ලස්සන කොරල්ස්, මේ හැම දෙයක්ම හරියම ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. මෙන්න මෙහෙම තමයි කසනුයි මමයි ස්නෝක්ලින් කරේ. පැය ගානක් පිජන් අයිලන්ඩ් වල ඉඳලා අපි ආපහු නිලාවේලි වලට යන්න පිටත් වුණා. හැබැයි ඒ ගිහිල්ලත් අපි කරේ ආපහු නාපු එක. දවසම මුහුදු වතුරේ හිටියේ. මුළු දවසම අද බීච් එකේ කරවල වගේ වෙයිලා ඉන්නේ. දාම තරින්දී පොඩි එකෙන් දාම නානවා මම මේ පොඩ්ඩක් නාලා ගොඩට ඇවිල්ලා ඉන්නවා මේ වේලෙන එක වාහනේ ගන්න ඕනේ. කලින් දවසේ උදේ අපිට සන්රයිස් එක බලන එක මිස් වුණ නිසා අපි පහුවෙනිදා උදේ වෙන එදාටත් වඩා උදෙන්ම නැගිටලා පවුලේ හැමෝමත් එක්ක ගියා නිලාවේලි බීච් එකේ සන්රයිස් එක බලන්න. හරිම ලස්සනයි. ඒ වෙලාවේ අපි හැමෝම කිව්වේ මේක අපරාධ මිස් කරගත්තා නම් කියලා. ඒ තරමටම ලස්සනයි. අනික පවුලේ හැමෝමත් එක්ක මේ ගෙවපු ඒ පැය කීපය කියන්න වචන නැති තරම්ම සුන්දරයි. අපි ලංකාවට යන්නේ මේ විදිහට පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා කාලය ගත කරන්න. ඉතින් මේ මොහොතවල් ආය කවදයිද කියන්න බෑ. ඉතින් අපේ අම්මී අප්පච්චි උනත් දල් මොන පුරෝ ටික වට කරගෙන මේ ගෙව මොහොතවල් අපි හැමෝම එකට ඉතින් හරිම ලස්සනයි.
බලන්නක කොච්චර ලස්සනද කියලා හරියට චිත්‍රයක් වගේ. ඒ තරමටම ලස්සනයි. ඊට පස්සේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ගෙදර එන්න පිටත් වුණා. ඒ එන ගමන් අපි කෝණේශ්වරම් ගියා. දෙන්න ගත්තා අල්ගිරි කපුව. අපි දැන් මේ කෝණේශ්වරම් කෝවිලට යන ගමන් මහා ට්‍රැෆික් පාරේ. ඉතින් මේ මග නවත්තලා දැන් මේ පයින් යනවා. මෙතන බස් දාන්සලා තියෙනවා හින පුරුදු මේ ටෝන් එකක් ඇහෙනවා මේ කවි බණ. හින පුරුදු හරි අමුතු ෆීලිං එකක් දෙනවා ඒක. Hey guys. Look at what's it on his finger. A deer. අවුව රස්නෙත් එක්ක අපි හොඳටම මහන්සියලා හිටියේ. ඒ නිසා අපි මෙතනින් කූල් දොඩම් බිව්වා. Ini cara bulat tidak. Kali akan dama makan nen untung kalau naik. Ini kal karam nen sukiri peli. Cucu. Mea train එක කරා මෙයා තුවක් කරා මෙයා ජූස් එකක් කරා. ඔයා මොනවද ගත්තේ? කොපො නැද්ද? ඔයා ආස නැද්ද මොනවටවත්? What's that? ඉතින් ඊට පස්සේ අපි ගෙදර යන්න පිටත් වුණා. මග දිගට දන්සල් ගොඩක් තිබ්බා. ඒ පොයේ දවසනේ. අපි සුප් දක්සලක පොණ්ඩ නැතුව දැන් මේ ඉන්නේ සුප් බොනවා. Hello. හෙලෝ ඔයා මොනවද බොන්නේ? ඔව් උඩ හැලෙයි. එයාට මම නිවලා දුන්නා ටිකක් වෙනම දාලා මේ කෑඩි අයින් කරලා මේකත් මේ මික්ස් කරලා තියෙන්නේ මේ. Hello. මෙයා නම් දෙකක් අරන් බොන්නේ. මා දෙකක් තමයි බොන්නේ. මේ දෙවිනියද? මාර විදියට සෙනග හිටියේ. ඇයි මග දිගට දන්සලුත් තිබ්බා ලෝන් වීකෙන්ඩ් එක. ඒ නිසා හැමෝම විනෝද වෙනවා. ඉතින් අපිත් මේ හැම දෙයක්ම ලස්සන බල ගෙදර එන්න පිටත් වුණා. ලස්සන කූඩු, ලයිට්, තොරන් මේ හැම දෙයකින්ම හරිම ලස්සනට තිබ්බන එදා රැ. ඉතින් මේ විදියට තමයි අපේ මේ ට්‍රින්කල් ට්‍රිප් එක ඉවර වුණේ. තව දවසකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.